ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? ආදරණීය සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම පතන ගමන් මං ආවා ඔයාලව හමු වෙන්න cheer to life. අද මම පුංචි vlog එකක් අරගෙන ආවේ මම online දාපු මුල්ම orderෙත් එක්ක. තවත් මගේ කිචන් එකට මම ගත්ත පුංචි දේවල් ටිකක් ඔයාලටත් පෙන්වන්න තමයි මම අද ආවේ. ඔන්ලයින් මම මොනවත් මීට කලින් ඕඩර් කරලා තිබුණේම නෑ. FB page එක මේ වොක් එක දැකලා මට හරිම ආස හිතුණා. ඉතින් මම ඕඩර් එකක් දැම්මා. මේක උනේ රුපියල් 3000. ඩෙලිවරි charges රුපියල් 400ක් වුණා. රයිස් එකක් හදද්දී නූඩල්ස් එකක් හදද්දී මේ වගේ එකක් හරියට උමනා වෙලා තිබුණේ මට. ඉතින් මේක අතට ගත්තාම මට හුඟක් ආස හිතුණා. වුඩන් හැන්ඩල් එකක් තියෙන එකට මම ගොඩාක් කැමතියි. පෙනුමත් ලස්සනයි, හොඳ බරකුත් තියෙනවා. ඉතින් ඒක මම බලාපොරොත්තු වෙන විදිහටම තියෙනවා. ඒ ගැන මට හුඟක් සතුටුයි. මේ දැන් පෙන්නන ඒවා නම් මම ඔක්කොම ගත්තේ මාළඹේ good life එකෙන්. අලුත් පිංගාම් මග්ස් දැක්කහම මට නම් පිස්සුවක් වගේ. මම හරිම ආස වුණා මේකේ පාට හැඩේ ඔක්කොටම. මගේ යාළුවා නම් කිව්වා යා මේකට චුට්ටක්වත් ආස නැහැ කියලා. ඒ වුණාට මම මේකෙන් ප්ලේට් 6ක්ම ගත්තා. එකක මිල උනේ රුපියල් 450ක්. ඒ ප්ලේට්ස් වලට මැච් වෙන්න මම කරිපෝල් 5කුත් ගත්තා. එකක් උනේ 440ක්. ඇත්තම මේ සෙට් එක මම ගත්තේ මගේ මේවට ගැලපෙන රයිස් පොට් එකක් තියෙනවා. ඒකට මැච් කරන්න තමයි මේ දෙක ගත්තේ. මම හුඟක් කැමැත්තෙන් ගන්න හිටපු දෙයක් තමයි මෙන්න මේ විදිහේ ස්ටේන් එක. ඒත් දැන් මම මේක පාවිච්චි කරන නිසා දන්නවා මේ අඩියේ තියෙන දැලේ සිදුරු හරි විශාලයි. ඔයාලා මෙහෙම එකක් ගන්න හිතන් ඉන්නවා නම් හුඟක් කල්පනාකාරීව ඉතාම සියුම් දැලක් තියෙන එකක් තමයි තෝරලා ගන්න වෙන්නේ. මෙහි මිල උනේ රුපියල් 495ක්. මේකත් ඉතින් අත්‍යවශ්‍යම දෙයක් තමයි කිචන් එක තියාගන්න ඕන වෙන. රුපියල් 650ක මුදලකට තමයි ගත්තේ. මට ඔයිල් බොටල් එකක් තිබුණත් මේක නම් ගත්තේ මම ආස හින්දාමයි ඒකේ පෙනුමට. මේක ග්ලාස් බොටල් එකක්. මේ බොටල් එකේ මේ පේන හරිය නම් ප්ලාස්ටික්. මේකේ මිල උනේ රුපියල් 850ක්. මේ පෙන්නපු හැමදාම මම ගත්තේ මාළඹේ good life එකේ. ඇත්තම මේ වීඩියෝ එක මම දැන් ගෙනාවට මම මේ සියල්ලම අරගෙන මාස ගාණක් වෙනවා. ඉතින් ඒ නිසා දැන් මිල ගණන් අඩු වෙලාද මීට වඩා වැඩි වෙලාද මට නම් කියන්න දන්නේ නැහැ. එන්න මේ ලස්සන ප්‍රෝටන් ඉත ප්ලාස්ටික් එකක් මම මේක ගත්තේ සුපුර් කලෙක්ෂන් එකෙන් කඩුවෙල. 1895ක් වුණා මේක ඒ දවස්වල. ප්ලාස්ටික් වුණාට ඇත්තම එකක් වගේ මට හිතෙන්නේ. ඉතින් මම මේ පුංචි ක්‍රෝටන් පැලේ මල්ලෙත්තකුයි ගත්තෙත් මගේ කිචන් එකටම තමයි. මේ මාර්කෙටිත්ත් ගත්තේ කටුවෙල සුපර් කලෙක්ෂන් එකෙන්. ඒකේ මිල උනේ 1350යි. ඒකත් හරිම ලස්සනයි නේද? දැන් කියන්නම්කෝ මට වෙච්ච පාඩුව ගැන. මේ ඔන්ලයින් ගෙන්න ගත්ත වෝක් එකේ කෑමක් හදන්න හැදුවා. ඉතින් ඉස්සෙල්ලම මම ඒක හොඳින් සෝදලා ඊට පස්සේ මැදුමක් හදන්න තෙල් ටිකක් එහෙම දාලා බැලුවා. අනේ ඒක වෙන භාජන වලටත් වඩා තදින් අඩිය අල්ලනවා. මොන අපරාධයක්ද කියලා මට ඉතින් හරි දුකයි. මම ඒක අයින් කරලා තිබ්බා. ඒ ළඟදි මම අහම්බෙන් වගේ මේ භාජන පදම් කරන වීඩියෝ එකක් දැක්කා. ඒ ගෑස් ලිපේ තියෙන මැටි භාජන පදම් කරනවා වගේ මේකෙත් යම් ක්‍රමවේදයක් තියෙනවා ඒක කරගන්න. ඊට පස්සේ මේකේ මොනවා හරි කෑමක් හදන්න ඕනේ. ඉතින් මම ඒ ගැන නොදන්න නිසා මම මේ ලොකු පාඩුව කරගත්තා. ඉතින් ඒ ගැන මට හරිම කනගාටුයි. දැන් ඒක දැනගත්තට මං හිතන්නේ ඒක ආයෙත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙයි කියලා. මගේ මුල්ම ඔන්ලයින් ඕඩරේ අපරාධයක් උනේ ඔන්නෝම තමයි.
ඉතින් ඔයාලටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයාලා එක්ක කතා කර කර මම මේ හැදුවේ කෙසෙල් මුව සම්බෝලයක්. කෙසෙල් මුව ටික සිහින්ව කපලා දෙහි මිශ්‍ර වතුරට දාලා කහට පිපෙන්නේ නැති වෙන්න මිරිකලා අරගෙන ස්ටීමරයට තියලා චුට්ටක් වෙලා මේක ස්ටීම් කරගත්තා. ඊට පස්සේ ඒක අරගෙන ලුණු අවමිරිස් කපලා දාලා තක්කලි ටිකක් දෙහි යොෂ ටිකක් ලුණු සහ ගම්මිරිස් කුඩු ටිකක් දාලා පොල් ටිකකුත් කලවම් කරලා උම්බලගඩ ටිකකුත් දාලා හොඳින් මිශ්‍ර කරගත්තා. අද මම මේ බත් එකට තියාගත්තේ තෙල් දාපු ගෝවා, දාලා උයපු කරවල හොද්දකුත් මේම රසට හදපු කෙසෙල් මුව සම්බෝලයයි තම්බපු බිත්තරයයි. ඉතින් මේ විදිහට ඔයාලා කෙසෙල් මුව හදනවත් ඇති. හදලා නැති කෙනෙක් ඉන්නවනම් මෙහෙමත් හදලා බලන්නකෝ. ඒකත් වෙනස්ම රසයක් තියෙනවා. එහෙනම් ඔන්න අදත් මම ඔයාලගෙන් සමුගන්නවා. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ලස්සනම දවසක් වාසනාවන්ත කාලයක් උදා වෙන්න ඕනේ ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි.